අයිබෝවන් හැමෝටම අදත් අපේ channel එකත් එක්ක එකතු වෙන ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම ලේසියෙන්ම මාරි බිස්කට් පුඩින් එකක් හදාගන්නේ කොහොමද කියලා තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. ඔයාලා හරියට මේ ස්ටෙප්ස් ටික අනුගමනය කරන්න. එතකොට කඩේ මාරි බිස්කට් පුඩි මඩත් වඩා රසවත් විදියට හදාගන්න පුළුවන්. මම මුලින්ම අයිසින් එක තමයි හදාගන්න යන්නේ. ඒකට මම මේ විදියට බටර් ග්‍රෑම් 40ක් එකතු කරගන්නවා. මම දැන් හැන්දක් කරන් මේ විදියට බටර් ටික හොඳට බීට් කරගන්නවා. ඔයාලට මේකට වික්ස් එකක් වුණත් බීටරයක් වුණත් පාවිච්චි කරලා බටර් ටික බීට් කරගන්න පුළුවන්. විනාඩි 2ක් විතර මේ විදියට හොඳින් බීට් වුණාට පස්සේ දැන් මම මේකට අයිසින් සුගර් ග්‍රෑම් 150ක් එකතු කරගන්නවා. මුලින්ම අයිසින් සුගර් ග්‍රෑම් 100ක් එකතු කරලා මේ විදියට හොඳින් කවලම් කරගන්නවා. අයිසින් සුගර් ටික හොඳින් කවලම් වුණාට පස්සේ ඉතිරි අයිසින් සුගර් ග්‍රෑම් 50ත් මම මේ විදිහට එකතු කරගන්නවා. ඒකත් මේ විදිහට හොඳට බීට් කරගන්න ඕනි. දැන් අපේ අයිසින් ටික හදාගෙන ඉවරයි. දැන් මම චොක්ලට් ගනාෂ් එක හදාගන්නයි යන්නේ. මම මෙතන කුකින් චොක්ලට් ග්‍රෑම් 100ක් පොඩියට කපාගෙන අරගෙන තියෙනවා. මම දැන් අපේ චොක්ලට් මිශ්‍රණය උණු වතුර භාජනයක තියලා මෙල්ට් කරගන්නයි යන්නේ. ඒකට මම කිරි මිලිලීටර 20ක් ටිකෙන් ටික එකතු කරගෙන හොඳට දිය කරගන්නවා. අපි චොක්ලට් මිශ්‍රණය වැඩි උකුත් නැති දියත් නැති පදමකට තමයි හදාගන්න ඕනි. ඔයාලට මේ පේනවනේ මේ වගේ පදමක් එනකන් චොක්ලට් මිශ්‍රණය දිය කරගන්න. පුඩින් එක හදන්න මම මාරි බිස්කට් තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට කැමති වර්ගයේ මාරි බිස්කට් පාවිච්චි කරන්න පුළුවන්. මම බිස්කට් ටික පොඟව ගන්න පිටිකිරි මිලිලීටර 200ක් හදාගෙන තියෙනවා. මේ විදියට කිරියකට බිස්කට් ටික දාලා තප්පර 20ක් විතර පොඟව ගන්න. වැඩි බිස්කට් ටික පොඟව ගන්න එපා. මොකද බිස්කට් එක කැඩෙන්න පුළුවන්. තප්පර 20ක් විතර බිස්කට් ටික පෙඟුනට පස්සේ අපි පුඩින් එක හදන භාජනයේ මේ විදියට බිස්කට් ටික අතුර ගන්නවා. මේ විදියට අපි බිස්කට් ලේයර්ස් දෙකක් විතර හොඳට අතුර ගන්න ඕනේ. දැන් කලින් හදාගත්ත අයිසින් මිශ්‍රණයෙන් භාගයක් මම මේ විදියට එකතු කරගන්නවා. දැන් මේ විදියට හොඳට තුනී කරගන්න ඕනේ. හැන්දෙන් තුනී කරනකොට මේ වගේ ඇලෙන ගතියක් තියෙනවා නම් ඔයාලා අතින් තුනී කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අයිසින් එක හොඳින් අතුර ගත්තට පස්සේ කලින් හදාගත්තු ගනාෂ් එකේ 3න් එකක් විතර මම මේ විදියට එකතු කරගන්නවා. දැන් මං ආයිත් බිස්කට් ටික හොඳින් පොඟවලා මේ විදිහට ලේයර්ස් දෙකක් අතුර ගන්නවා. ඉතිරි අයිසින් ටිකත් දැන් මම මේ විදිහට එකතු කරලා හොඳින් තුනී කරගන්නවා. තුනී කරගත්තට පස්සේ ඉතිරි චොක්ලට් ගනාෂ් එක මම සම්පූර්ණයෙන්ම මේ විදිහට එකතු කරගන්නවා. චොක්ලට් ගනාෂ් එක තුනී කරන්න අවශ්‍ය නැහැ. හොඳින් මේක ස්ප්‍රෙඩ් වෙනවා. මම පුඩින් එක ලස්සන කරන්න පෙබල්ස් ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. ඔයාලට තියෙනවා නම් චොක්ලට් කෑලි ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. දැන් මම පුඩින් එක හොඳින් සෙට් වෙන්න ශීතකරණයේ පහළ කොටසේ පැය 2ක් විතර හොඳින් තියාගන්නවා. මේක හරිම රසයි ළමයි. ඔයාලත් try කරලා බලන්න. ඒ වගේම ලොකු වියදමකුත් යන්නේ නැති හින්දා ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. Thank you.